අපි දන්නවා අද කාලේ වටිනම දේ ඇවිල්ලා data කියන එක. ඒතර data science කියලා වෙනම subject එකක් යනවා. data analysis කියලා වෙනම subject එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අද වෙද්දි සෑහෙන මේ data analytics කියන එක බොහොම සාර්ථක බොහොම විශාල subject එකක් කියලා. ඉතින් අපි ගත්තොත් එහෙම අද ලංකාවේ ඇතුළත උනත් Keels ඒ වගේ අපි දන්න බොහොම සාර්ථක වෙළඳනාමයන් මේ data analytics කියන දේවල් පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම මේ social media content creation එක ඇතුලේ අපි content create කරයින් පස්සේ ඒක social media හරහා customers ලාට එන තැනදී data analytics කියන දේවල් සෑහෙන වැදගත් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා YouTube එකේ ඔයගොල්ලෝ වීඩියෝ එකක් බලන්න ගියාම උනත් මුලින්ම එන්නේ ad එකක්. විනාඩි 5ක්. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ ad එක අපි බලන්නේ නැහැ කියලා ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් අපි මුලින්ම කරන්නේ skip button එක press කරලා කෙලින්ම අපේ වීඩියෝ එකට යන එක. ඉතින් ඇත්තම කිව්වොත් අපිට අද කස්ටමර් කෙනෙක් රීච් කරන්න තියෙන ටයිම් එක ඇවිල්ලා ඇත්තම කිව්වොත් තප්පර 8ක් වගේ පුංචි කාලයක්. ඔයගොල්ලෝ දන්නවා ඒ කමර්ෂල් එකුණත් යන්නේ තප්පර කීපයක්. හැබැයි ඒ තප්පර කීපය ඇතුලේ අපි skip button එක press කරන ad එක finish වෙන්න කලින් නැත්නම් ad එක ඉවර වෙන්න කලින්. ඉතින් ඇත්තම කිව්වොත් ඒ content creation ඇතුලේ content එක create කරලා social media වලට දැම්මා වුණත් ඒ පණිවිඩය customers ට reach වෙන්න නම් අපි බොහෝම නිර්මාණශීලී එහෙම නැත්නම් බොහොම ක්‍රියේටිව් ස්ට්‍රැටජික් වෙන්නත් ඕනේ. මොකද අපිට පුංචි ටයිම් එකක් තියෙන, පුංචි වෙලාවක් තියෙන, පුංචි කාලයක් තියෙන්නේ ටග් ගාලා ඒක කස්ටමර්ස් වලට අරගෙන යන්න. ඒ තප්පර කීපයක් ඇතුළත අපි කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරනකොට එහෙම නැත්නම් තප්පර කීපයක් ඇතුළත අපි පණිවිඩය කස්ටමර්ස් වලට ගෙනියන්න අවශ්‍ය නම් අන්න ඒ කන්ටෙන්ට් එක ඒ විදිහට ක්‍රියේට් කරනකොට අපි දැනගන්න ඕනේ මොන වගේ විදියටද ඒ කන්ටෙන්ට් එක ක්‍රියේට් කරන්නේ කොහොමද ඒක අපි කස්ටමර් කෙනෙක් කමර්ෂල් එක ඉවර වෙනකම් අපේ ඇඩ් එකත් එක්ක කස්ටමර් එක රඳා පවත්ව ගන්න කොහොමද කියලා අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ.